හායි කොහොමද ඔයාලට මම හිතන ඔයාලා හොඳින් ඇති කියලා අද දවසේ මොනවද වෙන්නේ කියලා මම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නවා. ඒ වගේම ඊළඟ දවසේ රෑ මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගත්තා. ඒකත් මම අද ඔයාලත් එක්ක ෂෙයා කර ගන්නවා. ඉතින් මම මේ vlog එක රෙකෝඩ් කරනකොට උදේ පාන්දර ඉතින් මම උදේ පාන්දර අපේ ගෙදර අපිට පිටා වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ වගේම මම උදේට පහන තියලා මේ තමයි පත්තු කරපු හඳුන් කූරු ටික. ඉතින් මං හරි මාසයි හඳුන් කූරු වලට මොකද එතකොට මුළු ගෙදරම සුවඳයිනේ. ඉතින් දවල් වෙලා මම ගියා පොඩි කොස්මැටික් අයිටම්ස් ටිකක් ගන්න. හැබැයි මට අනේ එතන වීඩියෝස් ටිකක් නම් ගන්න බැරි වුණා. මම මහරගමට යන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි මං ආයෙත් එන ගමන් මට දූරියෙන් හම්බුණා රම්බුටාන් එක්කම. ඉතින් මම රම්බුටාන්තුයි දූරියන්තුයි දෙකම ගත්තා. ඉතින් මම මේ දැන් මගේ දූරියන් ගෙඩිය ඒ දූරියන් විකුණන කෙනාට කියලාම ඒක අර පොතු ටික ගලව ගත්තා. මොකද නැත්තම් කටු වෙනවනේ ගෙදර ඇවිල්ලා මට ඒ ටික සුද්ධ කර කර ඉන්න වෙලාවකුත් නෑ. අනික කටු වෙනව බයයිනේ. ඉතින් යාලට පුරුදු නිසා මන් දූරියන් එකේ ඒ කටු ඇරෙන නිසා ඒ ටිකත් අයින් කරගෙනම ඒක අරගත්තා. ඉතින් දැන් මේ මගේ දූරියන් ගෙඩියේ ඒ ටික ගලවලා දෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් මම දැන් ගෙදර හැවිලා ඇඳුම් මාරු කරන්නත් කලින් වොෂ් දාන්නත් කලින් ඉක්මනට අත් දෙක සෝදගෙන ඇවිල්ලා මගේ දූරියන් ගෙඩිය කන්න තමයි හදන්නේ. තනියම තමයි මුළු ගෙඩියම කෑවේ. හැබැයි එකපාර නෙවෙයි දෙපාරකට. පළවෙනි පාර ටිකක් කාලා ඉතුරු ටික කෑවේ. ටිකක් හවස් වෙන්න. ඉතින් මාරම රසයි. මට මතක නැහැ මේක වරක ගෙඩියක්ද වැල ගෙඩියක්ද කියලා. වරක වගේ තමයි මතක. හැබැයි මාරම රසයි. මේ දූරියන් සීසන් එකට කලින්නේ දූරියන් සීසන් එක දැන් ඕගස්ට් වලට එන්නේ. අපි බලමු. ඉතින් එතකොටත් මම ගිය සැරේ තෙන ගොඩාක් කෑවා දූරියන්. ඉස්සරටම නම් කෑවේ නැහැ. ඊට පස්සේ දූරියන් කන්න පුරුදු වුණා. ඔයාලා වැරදිලාවත් දූරියන් කන්න නැති කෙනෙක්ට නම් පුරුදු කරන්න එපා. බේරුමක් නැති වෙයි. ඉතින් දූරියන් වල රස දන්නේ දූරියන් කන අය විතරමයි. සමහරව නම් ඒ වලට ආස නැහැ. ඒක ඉතින් සාපේක්ෂයි. ඉතින් ආස වෙන්න ඕනේ කියලාත් නැහනේ හැමදේටම. ඒක නිසා ඉතින් මම මගේ දූරියන් එක රස විඳින ගමන් එනම් බලන් ඉන්නකෝ. හරි මම දැන් දූරියන් කාලා ඉවර වෙන්නත් ළඟයි. මේ ඊළඟ දවසේ රෑ මම කොළඹ ගියා පොඩි වැඩ වගේකට ගෙදර අයත් එක්ක. ඉතින් ඒ වෙලාවේ මෙන්න මේ මට මතක විදිහට ඩීන්ස් ස්ට්‍රීට් හරි ඩීන්ස් රෝඩ් හරි කොහමද ඩීන්ස් රෝඩ් එහෙම තමයි මේ කොළඹ 10 මේ එතන අර ඇස් කන්නාඩි ඇස් වාට්ටු අන්න හරි ඇස් වාට්ටු යන්නේ හරි තමයි මේ පාර දන්නවත් ඇති. ඉතින් ඒ පැත්තට අර ගියාම මම ඉතින් ওই මල් දෙක තුනක් කලන් එනවා. මොකද අපි මෙහෙන් ගන්නට කෙනෙකුගේ ගොඩ පැත්තෙන් ගන්නවට වඩා අපිට මේ පැත්තෙන් කරනකොට මාරම ලාභයි. අපිට මෙහෙන් ගන්නවට වඩා එහෙන් දෙගුණයක් විතර මල් ගන්න පුළුවන්. මට මේ ඔක්කොටම ගියේ මේ අතුත් එක්ක ඔක්කොටම ගියේ රුපියල් 600 ගණන්ගේ හරිම ලාභයි. ඉතින් මේ කොහරි ඊට පස්සේ මම එක මලක් ගත්තා. අනේ මං ගෙදර වෙන්න බලන්න. ඒක ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් නෙවෙයි ප්ලාස්ටික් එකක්. මට හිනහත් එක්කයි. ඇයි මං ඒක අල්ලලක් බැලුවා කිසිම වෙනසක් නැහැ. මෙන්න මේ මල තමයි ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් කියලා ගෙනල්ලා තියෙන්නේ. කමක් නැහැ. දැන් මට මේක හැමදාටම තියාගත්තානේ පණ වෙන්නේ නැහැ. මොකද මේක ෆ්‍රෙෂ් ෆ්ලවර් එකක් වගේමයි. මේ
දවසේ මං හිතන්නේ මට මතකත් නැහැ කොහොම හරි නෑ ඊළඟ දවසේ නෙවෙයි අර මගේ vlog එක කන්ටිනියු වෙන දවසේම තමයි මට දරාසකින් මම ලිප්ස්ටික් ෂේඩ්ස් අර 5ක් තියෙන සෙට් එකක් ඕඩර් කරා. ඉතින් ඒක ආවට පස්සේ මම ඒක අන්පැකින් කරන වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. මම ඒක TikTok එකේ දාලා තියෙනවා. ඔයාලා බලන්න ගිහලා මගේ TikTok account එකත් like කරලා comment කරලා follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ඔයාලව මගේ Facebook page එකටත් එන්න කියලා ආරාධනා කරනවා. ඒ කියන්නේ ආරාධනා කරනවා කියන්නේ ඔයාලා මාව follow කරලා තියාගන්න. මට කැමති නම් මගේ videos බලන්න කැමති නම් ඒ වගේම තමයි ඔයාලට කියන්න මෙන්න මේ තියෙන මම ගත්ත shades 5 lipstick එක ඔයාලා දැකලත් ඇති. මම හිතුවේ ඇත්තටම මේ අර අන්තිමට තියෙන එක නැහැ කියලා. බලද්දි මම අන්පැකින් කරනකොට ඒක බිම වැටිලා තිබ්බා. මං හිතුවේ මං ඒකයි ඒක පෙන්නන්නේ නැහැ කියලා. මේ නැහැ නෙවෙයි ඒකක් තිබ්බා. ඉතින් අපි බලමු මේක ගාලා shades 5ම. ඉතින් මේ තියෙන්නේ පළවෙනි එක. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ ලිප්ස්ටික් ෂේඩ් එක මට ලස්සනයිද කියලා. ඔයාලා මට ලකුණු දෙන්න 10න් කීයද කියලා. මේ තමයි මගේ ලිප්ස්ටික් දෙවෙනි ෂේඩ් එක. මේක පින්ක් නිකම් ලයිට් පින්ක් එකක් වගේ. මම මුලින්ම ගාපු එක ටිකක් ඩාර්ක් රෙඩ් එකක් වගේ. ඉතින් ඔයාලා තමයි කියන්න ඕනේ මට මොන කලර් එකද ලස්සන කියලා. මට නම් මෙතන තියෙන හැම කලර් එකම හිත ගියා. මේක නිකන් ඔරේන්ජ් වගේ ඒ වගේ එකක්. මේකත් ටිකක් ඒ වගේ එකක්. මේවා ඔක්කොම ලයිට් කලර්ස්. අර රෙඩ් එක ටිකක් ඩාර්ක්. ඉතින් ඔයාලා කියන්නේ මේ ෂේඩ්ස් 5න්ම මට ගැලපෙනම ලස්සන මේක මොකක්ද කියලා කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම ඉතින් ලිප්ස්ටික් එක ගානවා, ආයෙ ටිෂු එකකින් පිහිටනවා, ආයෙ ඊළඟ එක ගානවා. ඉතින් ඔයාලත් එක්ක share කරගන්න තමයි මම ඉතින් මේ වීඩියෝ එක කරේ. මට මේ ලිප්ස්ටික් එකටයි delivery charge එකටයි දෙකටම ගියේ රුපියල් 672ක් වගේ. ඉතින් පාඩුවක් වුණේ නැහැ. ඊළඟට මේ තියෙන්නේ මගේ face wash එක unpacking කරන වීඩියෝ එක. නිල්මානිල් face wash එක තමයි මම use කරන්නේ. මං හිතන්නේ දැන් මේක මගේ 8 වෙනි 9 වෙනි බෝතලේ වගේ. මං ඔයාලට කලිනුත් වීඩියෝ එකක් දාලා ඉතින් එතකොට බෝතල් 5ක් 6ක් විතර use කරපු කාලේ මම ඊළඟට ඔයාලට බෝතල් 8 use කරලා වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඔයාලා විශ්වාස කරන්නේ නැත්නම් ඉතින් ඔයාලට මට highly recommend කරන්න පුළුවන් product එකක් තමයි මේක. මේකේ රිවිව් එක මම ඇත්තටම දෙනවා. මේක මාර බෙස්ට් ප්‍රොඩක්ට් එකක්. ඊළඟට මම නූඩල්ස් එකක් හදාගත්තා. මේක මම හිතන්නේ කොත්තුමි නූඩල්ස් එකක්. ඉතින් ඒකට මම ඒක හදාගෙන ඉවරනාට පස්සේ බිත්තර දෙකක් තුකුවේට හදාගත්තා. ඒක මම පොඩි පොඩි කෑලි වලට අර හැන්දෙන්ම කඩාගෙන කුඩේට දාගත්තා. ඒකට කවලම් කරලා කනකොට මාරම රසයි. ඉතින් මම දැන් ඒක කාලා ඉවර වෙලා කොමඩු ගෙඩියක් තිබ්බ. මම ඉතින් කොමඩු ගෙඩියත් පොතු ඔක්කොම අයින් කරලා කපලා ගත්තා. ඊළඟට මගේ දවල් කෑම එක තමයි මට මෙන්න මේ කෑම එක තමයි හම්බුනේ මට දවල්ට. මං ඉව්වේ නැහැ මොකද මේක මට දානේ ගෙදරකින් තමයි හම්බුනේ. ඉතින් මේක හරිම රසම රසයි. මම කපු රසම රස එකක් තමයි ඒක. ඊළඟට මට ඩෙසර්ට් එක විදියට හම්බුණා මෙන්න මේ ජෙලි යෝගට් එක. ඒකත් රසයි අවුලක් නැහැ ෂේප්. ඉතින් මෙන්න මේ වගේ ජෙලි ලේයර් එකක් යෝගට් එකට උඩින් තිබ්බා ඒකේ. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් කරලා මම ආයෙත් එනවා. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. bye bye යාත්‍රි ඔයාලා හැමෝටම.